ඉතින් අද දවසේ ඒ උතුම් දානමානාදී පින්කම් වල මේ දවස පුරාවටම යෙදෙමින් අද සූදානම් කරගන්න තේරුම සුගන්ධිනා පූජයාමි තථාගතං සුගන්ධං ඊතං ගන්ධං ප්‍රසන්න අතිවාසේසු මන්දේ භෝජනං යංජනං පරිසම්පිතං අවුරුදු පළවෙනි දුරුතු පුරපතලොස්සක පොහෝ දිනේ උදාවන මේ අවුරුද්ද පළවෙනි පොහෝ දිනේ නිමිති කරගෙන උදැහැන ආගමික වැඩසටහන් නිමාවටපත් කරලා දැන් මේ දහවල බුද්ධ පූජාව පූජා කරන මහා සංඝරත්නය ඇතුළු උපාසක පිරිස වෙනුවෙන් දානීය පිළිවෙල කරලා පූජා කරන ඒ කටයුතු සිද්ධ කරන්නට පූජානම් වෙන වෙලාව. මේ පොහෝ දිනේ බුරුදු අවුරුද්ද පළවෙනි පොහෝ දිනේ කියන වැඩගම පිළිබඳව සාසන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මේ පොහොය අති උතුම් දිනයක් හැටියට සලකන්න ඕන. එක පැත්තකින් මුළු අවුරුද්දක් අපිට ගත කරන්න තීරණාත්මක වෙන්නේ ජීවිතයේ අවුරුද්දේ මුලින්ම එකතු කරගන්නා වූ කුසල් ටික අනුවයි. කරන පින්දහම් ටික අනුවයි. මේ පොහොය වැඩගත්කම තමයි විශේෂයෙන් මේ සාසන ඉතිහාසයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුන්බෑ ගැටලයන් දහම්මාකට යොමු කරලා තියෙන්නේ අද වගේ උතුම් දවසක බව ඔබේ මතක් කරගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට ගමන් තුනක් වැඩම කළා. ඒ ප්‍රථම වතාවට උන්වහන්සේ වැඩම කළේ මහියංගනයටයි. ඒ වැඩම වීම සිද්ධ වෙලා තියෙන්නේ අද වගේ දුරුතු පුරපත දෙස්තර පොහොය දිනයක. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ තුමන තමන් දෙවියන්ට හේත දාත පිළිගැන්වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ දුරුතු පුරපත දෙස්තර පොහොය දිනයකයි. එවැනි ඓතිහාසික පොහොය දිනයක තමයි අද මේ දහවල දානේ බාර දූර වගකීම බාරගෙන කටයුතු සිද්ධ කරන්නට විශේෂයෙන්ම සූදානම් වෙන බව අපිට නිරන්තරයෙන්ම අපව දැනුවත් කළා. අපේ ඇත්පිටිය අපේ සමන් මහත්මයා මුලින්ම ඇවිල්ලා මාව හමු වුණා. ඇවිල්ලා තුමා මතක් කළේ හාමුදුරුවනේ දැනට ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචිව සිටින මාළි ජයසූරිය මහත්මිය විශේෂයෙන් මේ විදිහට කලින් පිළිවෙල දිනවා දීම් කටයුතු සිද්ධ කළා. ඒකම ඊට පස්සේ මේ පොය ජනවාරි මාසේ පොයට අපිට දාන ගන්න පුළුවන්ද කියන එක මට තුන් ගොල්ලක් විතර කතා කරලා දුරකථනයේ මම දුන්නු මොකද මම මේවා එක්කම සම්බන්ධ නැහැ. ඒක දායක සභාව කරන වැඩක්. මම දායක සභාවේ ලේකම් අපේ සේකරාගේ නම්බරේ දුන්නා. මට ඉස්සර වෙලාම කතා කරේ ටෙලිකොම් එකේ වැඩ කරන රුවන් මහත්මයා. ඒ කියන්නේ ආර්ථික සංවර්ධන නිලධාරී ඔය මధుරංගිනී මහත්තයා. මම ගොස් ඒකරණයත් එක්ක කතා කරගන්න මම මේවත් එක්ක මගේ සම්බන්ධීකරණයක් නැහැ කියලා. මොකද මට ඒක කරන්නත් බෑ. මොකද වැඩත් එක්ක ඒ සියලු දේවල් පටලවාගෙන බෑ. ඒ ගිහි පැත්තෙන් කරන ආගමික කටයුතු දායක සභාව විසින් කරන දේවල් එදා ඉඳලා. ඒ කටයුතු මම ඒ කටයුතු දායක සභාවේ තුන් විසින් සිද්ධ වෙනවා. කොහොම හරි ඒ අතරේ තමයි අපේ සමන් මහත්මයා මාත් එක්ක ඇවිල්ලා කතා කළා. සමන් මහත්මයාට මම කලිමුත් අපේ මම හිතන්නේ අපේ ආශ්‍රි තෙවින කුරුමාත්මයෙක් විදිහට ඌරුබොක්ක මහාවිද්‍යාලයේ සේවයේ නියුතු අපේ රාජධානය ගන්නාතු මෑණියන්ගේ පුතුණු වන ආශ්‍රි කුරුමාත්මයා විද්‍යා විෂය පිළිබඳව හොඳ තෙවින ගුරුවරයෙක් සිව්තන් ක්ෂේත්‍රයේ තුල හොඳ ගුරුවරයෙක් විදිහට ආශ්‍රි මහත්මයා ඒ කාලේ මම ගෝවා මෙතුමියට කියන මේ දාන දෙනවා වගේම පන්සලට උදව්වක් කරගන්න පුළුවන් වැඩ තුනේ එතුමත් උත්සාහ ගත්ත මාත් දවස් කීපයක් දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඒ තුමේ මම හිතන්නේ ආර්ථික මේ කාලේ ඇමරිකාවේ ඉතින් විශාල වියදමක් දරමින් ඉන්කම් රාශියක ඉදිච්ච වකවානුවක් නිසා කොහොමද ඒක මගේ හැරිලා ගියා. ඊට පස්සේ මම කතා කරෙත් නෑ. කොහොම ඉන්න අතරේ තමයි අපේ බෝගතුව ළඟ ඇත්පිටිය අපේ සමන් මහත්මයා පොඩි කාලේ ඉඳලම දරුවන් ගියා දෙන්න කලින් ඉඳනම දරුවට විශාල වශයෙන් වත් පිළිවෙත් කළේ මේ විහාරස්ථානයේ මූලික කරගෙන අපේ නිරෝසා දමයන්ති නිසුයි සමන් මහත්මයා ඇවිල්ලා දරුවාත් එක්ක වත්.
ඉතින් මෙහි විහාරස්ථානයේ ප්‍රමුඛ ස්ථානයක් දෙනවා එතුමා පිටියේ පදිංචි වෙන විදිය. ආම්දුරු කරපු උදව් දරුවෝ බේර ගන්න අපිට මතකයි. කියලා සමන් මහත්මයා හැමතිස්සෙම මට කියනවා. ඉන් දරුවෝ නැති වුණා පහුගා ගැන කොහොමද ඇක්ටිවිටි කරන මහත්මයා ඊළඟම තමයි සමන් මහත්මයා පදිංචි වෙන්නේ. ඉතින් කොහොම හරි එතුමාට මම මතක් කළා මේ රහතන් වහන්සේලාගේ තින්තාලේප කරගෙන යනවා. ඒ වෙනකොට ප්‍රතිමා කීපයක් බාර දෙලා තිබෙනවා. ඉතින් සමන් මහත්මයාට මම කිව්වා මම කලිනුත් මෙහෙම මෙතුමියට මතක් කරලා තියෙනවා පියාසිරි ගුරු මහත්මයා සමගින් සම්බන්ධීකරණය කරගෙන නමුත් අපිට ඒ දේ කරගන්න ඒ වෙලාවේ බැරි වුණා. ඉතින් ඔබතුමාට පුළුවන් නම් තව අවස්ථාවක් මෙතුමියට මතක් කරලා බලන්න කියලා. ඉතින් ඒ වෙලාවේ පහුගිය දවසේ මම හිතන්නේ දවස් කීපයක අපි කීපයක ගත වුණේ රුපියල් 50000ක මුදලක් මට එතුමිය සමන් මහත්මයාට ඉවල තිබුණා. ඉතින් ඒකත් මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. ඉතින් මම මේ වෙලාවේ මතක් කළේ ප්‍රතිමා 30ක් විතර ඉතු වෙලා තිබ්බා මම මහත්මයාට මම කිව්වා. ඉතින් පුළුවන් නම් මේක සම්පූර්ණ එතුමියට දරා ගන්න පුළුවන් වුණොත් මේ වැඩ කටයුත්ත අපිට නිමාවට පත් කර ගන්න පුළුවන් වෙයි. ඉතින් නමුත් සමහර අය බාරගෙන තිබුණට තවම මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු රාශියකට දැන් ප්‍රතිමා සමහර අය නම දීලා යනවා. නමුත් මුදල් ලැබෙමින් අතපසු වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තමයි මම අර ලැබෙන දේ කවද ලැබෙයිද දන්නේ සම්මාත්මාට කිව්වේ. ඉතින් ඊළඟට සම්මාත්මා අර තියෙන ඒ දරුවෝ වෙනුවෙන් කරපු උදව්පදව් වගේම විහාරස්ථානීය ආශිර්වාදය ලබා ගත්තා වගේම එතුමා පෞද්ගලිකව මම හිතන්නේ රුපියල් 20000ක මුදලක් මීට කලින් එතුමා ලබා දීම කටයුතු සිදු කළා. විහාරස්ථානයේ විශේෂයෙන්ම එතුමා පෞද්ගලිකව ඒ එතුමා සිදු කළා. ආම්බුරුනේ මට උදව්වක් කරන්නත් බැරි වුණා. ඉතින් ඒ විදිහට එතුමා මහා උසාන සේවාවක් කොහේද කියත් අපේ සමන් මහත්මයා ඉතින් දරුවෝට පින්සිසේ කටයුතු සිදු කරනවා. සමෝත් කාවින්ද දරුසිංහ විශේෂයෙන්ම මිය ගිහිල්ලා හරියට මාස 8යි වෙන්නේ වැඩි කාලයක් නැහැ. ඉතින් අද දවසේ මම මහත්මයා නිරෝෂා ගමයන්ද මහත්මියකින් සතුටු වෙන්නේ. සමන් මහත්මයාගේ මෑණියන් අමරාවතී දරුසිංහ ඒත් මිය ගිහිල්ලා බොහෝ කාලයක් වෙනවා. නිරෝෂා ගමයන්ගේ නිශ්චය ආදරණීය තාත්තා නැති වෙලා විශේෂයෙන්ම රුමියල් පියා නැති වෙලා මාස 9ක් වගේ ගත වෙන්නේ. ඒ කරපු පින්කම් ටිකට ඒ එතුමිය හරහා අපිට විශේෂයෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පදිංචිව ඉන්න ඒ මානි ජයසූරිය මහත්මයා සම්බන්ධ කරගෙන ඉතින් සම්මන් මහත්මයා ඒ කරපු උදව්ව මොකද මාව හම්බෙන්න ගමන් දෙක තුනක් පන්සලට ආවා. ඒක මම මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ජයසූරිය මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මම හිතන්නේ අවස්ථා කීපයකදීම මේ කටයුත්ත දැනුවත් කරලා ඒ වෙලාවේ අපිට උපකාරය ලබා දුන්නා. මම හිතනවා අද එතුමිය ඇමරිකාවේ ඉඳගෙන මේක කලින් පින්වතුන්ට මතක ඇති සිල්රෙදි ලබා දීම අපේ විශේෂයෙන්ම විහාරස්ථානයේ මෑණිවරුන් පියවරුන් කුඩා දරුවන් වෙනුවෙන් ඒ කටයුතු සිදු කරන්න තියෙනවා. ඉතින් අද මම හිතන්නේ ඒ සියලු කටයුතු සිදු කරලා අද ආචාර්ය ගුරු මහත්මයාත් මේ මෑණියන් ඇතුළු සිය පවුලේ හැමෝම දානි කොම් කරගෙන ඊට පස්සේ මට දුරකථනයෙන් කතා කළා හාමුදුරුවනේ අපේ ගෙදර තමයි දානි හදන්නේ. ඉතින් ආචාර්ය මහත්මයාගේ අම්මා ඉතින් කලින් මම දන්නව විස්තර දන්නව නමුත් අර ගොඩක් කාලෙකින් මොන ගැහුත්තේ නැති නිසා හමුුන් නැති නිසා මට එච්චර මතකයක් නැතිව ගියා. ඉතින් පස්සේ කතා කරලා තමයි විස්තර දුරකථනයෙන් ඊයේ පෙරේදා මේ දානීය පිළිබඳව ඉතින් එතුමිය ඇහුව මොනවද ආමතුරුනේ ඉන්දාට ඔබ වහන්සේලා වෙනුවෙන් පිළිපිලිස විතරක් වෙනුවෙන් නෙවෙයි විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් එක්කයි එතුමිය ඇමරිකාවේ ඉඳගෙන මේ සියල්ල මෙහෙයවන්නේ බාර දෙන්නේ ඒ සියලු කටයුතු සිදු කරන්නේ ඉතින් ඒ අපේ ඉස්කෝලේ මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් සම්බන්ධ කරගෙන ඉතින් මේ පාරමී දාන කටයුතු උයලා කියලා විහාරස්ථානයට ගේනවා කියන එක මතක් කළා. දානෙට මොනවද කියලා ඇහුවයි පෙරේදා මේ ආම්දුරෝන්නේ වළඳන්න පුළුවන්. ඒව මේවත් මේ මෑණියන් මගෙන් නිමතලා ඒ කටයුතු දුරකථනයේ පහසු දෙයක් කියන්න කියන එක මතක් කළා. ඉතින් ඊළඟට එතුමියගේ සහෝදරියක් තමයි හොරේවල ඉන්න අපේ රසුහාන් මෑණියන් වහන්සේ. කන්නතුමා. ඒ කියන්නේ
යසවතී මෑණියන් කියන්නේ ඇමරිකාවෙන් නිව්යෝක් නුවර ඉන්න මාලි ජයසූරිය මහත්මියගේ මෑණියන් වහන්සේ. එතකොට ඒ මෑණියන්ගේ විශේෂයෙන්ම යසවතී ආදරණීය සහෝදර අක්කා තමයි ඔය විශේෂයෙන්ම යසෝහාන් මෑණියන් වහන්සේ. ඉතින් එතුමියත් ඉතින් වරෙන් වර මෙහි තමයි ආගමේ කටයුතු වලට එන්නේ ඔරේ වල ඉඳලා ඒ කාලේ ඉඳලම දැන් ඔය ටිකක් ඇවිදින්න කියන අපහසුයි වයසයි අසනීපතක් වෙනුත් එක්ක දැනුත් එතුමිය හිස්සකින් ආවේ නැහැ. ගෙදර සබන් හදනවා, හඳුන් කූරු හදනවා, ඒවත් අරගෙන ඒන් කොටසකුත් අරගෙන ඇවිල්ලා පූජා කරලා තමයි කොංකරේ ඉඳන් ගාන දිනකම් බලාගෙන ඉතින් මාත් එක්ක බොහෝ වෙලාවක් කතා කරේ ඉඳලා ඉතින් මේ පූජාවන් සිද්ධ කරලා නංගිට පින් දෙන පින්කමට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අතින් එතුමියත් බොහෝම සන්තෝෂ භාවයකටපත් වෙන්නේ. මේ වෙලාවේ අපි පින් දෙනවා විශේෂයෙන්ම අනන්තව මේ කරන මෙහෙවර වෙනුවෙන් මේක වසර 24කට පෙර තමයි මේ යන්නට යෙදුන ගමගේ යසවතී මෑණියන්ට පින් පිනිස ආදරණීය දියණියක් විදියට මානි ජයසූරිය මහත්මිය මේ කටයුත්ත මේ දානමය මහා පින්කම අද දවසේ මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් සිද්ධ කරනු ලබන්නේ. මහින්ද දෑන මනුති මිනිදිරිය උදිත්ම සත්තර මුණුපුරා යනාය විසින් මෙම පින්කමට දායකත්වය ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. මනුති උදිත්ම යන අයට මනුති උදිත්ම ඒ දරුවන් දෙපළට ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න ඒ දරුවෝ දෙන්නටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ දරුවන්ට ලොකු ආදර්ශයක් අම්මා කෙනෙක් විදිහට ඒ දරුවෝ දෙන්නත් එක්ක මහත්යත් එක්ක ඇමරිකාවට ගිහින් දැන් බොහෝ කාලයක් වෙනවා. ඉතින් ඒ කාලේ මම හිතන්නේ අතීතයේ පිළිබඳව විශේෂයෙන් අර සමන් මහත්මයා මට මතක් කළා. ඉතින් මේ ප්‍රදේශයේ කොරේවල ඇක්ටිවිටි ප්‍රදේශයේ ඇමරිකාවට යන්න කලින් ජීවත් වුණු ආකාරය කුංචි කාලේ ඉඳලම ඉතින් ඒ සම්බන්ධතාවයන් අනුව තමයි ඥාතිත්වයන් හිතවත්කම් මත තමයි මේ සියල්ල සම්බන්ධීකරණයෙන් ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි අපිට මේ දායකත්වයන් ලබා දෙන්නේ. ඉතින් දානීය සඳහා දායකත්වයේ ගැටුව සියලු දෙනාටත් විශේෂයෙන් අපි ආශිර්වාද කරන ආත්මාගේ මෑණියන් අමතක කළේ නැහැ. මේ සල්ලි වුවට මේක මේ දානං යුද්ධාන්ත සමානම හරි යුද්ධයක් කරන්න ඕන මේ 100කට 125කට වගේ තමයි අම්තුනේ මේ පිරිසක් ඉන්නේ කියලා මගෙන් අහුවා. මම කෝ එකක් පොයට නම් 100 පනිනවා. මේ වගේ පොයට මට හරියට කියන්න බෑ. උදේ දැනගත්තොත් පුළුවන් සාමාන්‍ය 100කට අඩු පිරිසක් තමයි මම කියන්නේ අද සිල් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව තමයි අද ඒ හැම දිනකටත් එක්ක මේ ආහාර පාන දාන මාන ආදී පිළියෙල කරලා අඩුවක් පාඩුවක් නැතුව මේ ආකාරයෙන් එතුමිය ඉඳගෙන මේ මහා පින්කම් සිද්ධ කරනු ලබන්නේ හැදූ ආදරණීය රත්තරන් මෑණියන් වහන්සේ වන මේක වසර 24කට කලින් එතුමිය බලාපොරොත්තු නොවුණු වෙලාවට සාහසිකයන්ගේ වේදිකුණ්ඩයකට ලක්ව තමයි යසාත්ත අපි හඳුන්වන්නේ ආදරණාමයෙන් මම හිතන්නේ හොරේ වලහන්දී බොහොම සරවර ඇතුව හිටපු කෙනෙකුට බය කෙනෙක් නෙවෙයි ඔය යසාත්ත කියන්නේ. ගැහුවොත් ගහන කෙනෙක් ඉඳලා අපි කුංචි කාලේ අහපේ කියන්නේ. ඒ තරම් නමුත් ජීවිතයේ ඒ සාහසික අපරාධ කරුවෙකුගේ වේදිකුණ්ඩයට ලක් වෙලා මේක අවුරුදු 24කට කලින් එතුමිය දැයින් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක දරා ගන්න බැරි හදවතට දරා ගන්න බැරි කැක්කුමක් විදියට මම හිතන්නේ මේ ඇමරිකාවේ ඉන්න මාලි ජයසූරිය මහත්මිය අදත් විඳවනවා. ඒ අම්මට අත්තුණු ඉරණම පිළිබඳව. එතුමිය කාගෙන්වත් පලි ගන්න ගියේ නැහැ. වෙන්න ඕනේ දේ සිදු වෙලා අවුරුදු 24ක් නෙවෙයි 24ක් ගත වෙනවා. අද මේ වෙනකොට ඒ කාලපරාසය තුළ මම හිතන්නේ අම්මගේ ජීවිතයේ සතර ජීවිතයේ මෙවැනි අකල් මරණයන්ට ගොදුරු නොවෙන්න. එදා අපිට අද වගේ මතකයි කවුරු හරි ඇවිල්ලා සිගරට් එකක් පිල්ලුවා. ඉවිල්ලා සිගරට් එක අරගන්න ලාස්ට්ුව සල්ලි අරලා මම ආපු විදිය සල්ලි ටික මාරු කරන්න ලාස්ට්ුවට අත දානවත් එක්කම තමයි එතුමියට විලි පහර කරක් දෙන්න සිද්ධ වුණේ. ඉතින් අදත් නැත්නම් මම හිතන්නේ යසෝහාන් මෑණියෝ මෙතන ඉන්නවා. එතුමියගේ සහෝදරාක්. නම් තමයි මේ අපේ ඇමරිකාවේ ඉන්න අපේ මාළි ජයසූරිය මහත්මියගේ ආදරණීය අම්මා.
අද එතුමිය ඒ වගේ දෙයකට මුහුණ නොදුන්නා නම් අද ජීවිතුන් අතර ඉන්නවා. නමුත් මම හිතන්නේ දිරිය දියණියක් විදියට අම්මා වෙනුවෙන් කරන මහා පින්කම් මේ පන්සල් මේ ප්‍රදේශයේ මේ දිස්ත්‍රික්කයේ මේ දිරුමේ විවිධ විහාරස්ථානවල ලක්ෂ ගණන් වියදම් කරමින් නැතිතරි දරුවන්ට ඒ වගේම විහාරස්ථානවල ඉගෙන ගන්න දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනයේ දරුවන්ට සමන්නාත්මකට මතක් කළා. විවිධ ආකාරයෙන් විවිධ කටයුතු වල විවිධ පින්කම් වල මේ මාර්ගයතෝරිය මහත්මිය පින්කම් කරලා ආදරණීය රත්තරන් අම්මට පින්දීම සිද්ධ වෙනවා. උපෝපන් කිසිම ආත්ම භාවයක අම්මට එවැනි වේදනාත්මක මරණයකට මුහුණ පාන්ට සිත් නොවේවා කියන ඒකායන සතුම ප්‍රාර්ථනාව හදවත ඇති කරගෙනයි මාළි ජයසූරිය මහත්මිය ඇමරිකාවේ ඉඳගෙන මේ මහා පින්කම් සිද්ධ කරන ලංකාවට සම්බන්ධ. ඉතින් අපි බොහොමයක් පින් දෙනවා සජීවීව ඊවරේදා සමන් මහත්මයාට මුදල් දීලා වහන්සේලා වෙනුවෙන් දීපු වෙලාවේ මම දුරකථනයේ විනාඩි 10කට වැඩි මම කතා කළා. මම පෙන්නුවා මගේ ස්ථානට ගිහිල්ලා මම කතා කළේ. ඉතින් සජීවීව විශේෂයෙන්ම කතා කරලා මතක් කළා. ඉතින් බොහොම පින් ඔබතුමිය ඉතින් කරපු පින්කම් වලට ආදරණීය රත්තරන් වන්දනේ මේ දාන දුන්න මේක මෙතනින් ඉවරයි. හැබැයි අරක තියෙනවා. ඒ දේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. අපි මැරිලා ආත්ම 100,000 ගානක් ගියත් ඒ කරපු දානි මේක වැළඳුවා එහෙම නැත්නම් බාරගත්ත මේක මෙතනින් ඉවරයි. හැබැයි අර වගේ දෙයක් කරලා තිබුණා මේ වගේ දේවල් බොහොමයක් මේ රටේ විහාරස්ථානවල පොදු ස්ථාන නිමිති කරගෙන වේදාචෝරිය මහත්මිය සිද්ධ කරලා තියෙන බවයි දැනගන්න ලැබුණේ. ඉතින් මේක වඩා මම කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම පිළිබඳව මේක කලින් කරපු ඒ සියලු දේවල් මම හිතන්නේ එතුමිය මේ මොහොතේ සම්බන්ධ වෙලා ඇති අපේ දැන් මේ සියල්ල අපේ ආශිර්වාදනා එතුමා මම හිතන්නේ මේ සියල්ල වීඩියෝ ගත කරලා එතුමියට ඇමරිකාවට ගිහිල්ලා බලලා පුනක් ජායති නැවත තමන් කරපු පින්කම් දිහා බලලා සතුටු වෙලා ඒ පින තමන් දායක වෙලා තමන්ගේ මුදල් විපහදම් කරලා අම්මට පින් අනුමෝදන් කරන සජීවීව මේ ස්ථානයේ අපිත් එක්ක එකට ඉන්න බැරි වුණාට සම්බන්ධ වෙන්න සහභාගී වෙන්නට බැරි වුණාට එතුමිය මම හිතන්නේ මේ වෙලාව වෙන් කරගෙන දහසක් බලාපොරොත්තු තියාගෙන අද මේ කටයුත්තට හිතින් ගතින් සම්බන්ධ වෙලා ඇති අවුරුදු 24ක් මොකද හැම පොයකටම ලංකාවේ කොහේ හරි තැනක විහාරස්ථානයක වැඩගත් වූ දැන් එතුමිය සිද්ධ කරන්නේ ආවට ගියාට නෙවෙයි මම සමන්නාත්මකට මතක් කරේ ඒකයි. ඒ නිසා කිසිම දෙයක් මේ අවිනිශ්චිතව අවිශ්වාසයෙන් දැන් මම කියලා කියන්නේ මේ විහාරස්ථානයේම කිසිම දෙයක් එහෙම අවිනිශ්චිතව අවිශ්වාසයෙන් කෝටියක් දුන්නත් වෙනතුණු වැඩක් වෙන්නේ නැහැ. Taman හිත පහදවාගෙන හිත සම්වර කරගෙන බොහොම පැහැදීමකින් දෙන දීපු දේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ආකාරයේ කටයුත්තක් තමයි එතුමිය බොහෝ අවස්ථාවන් වල කරන පින්කම් වලට මුල් තැන දෙමින් ඒ සියලු කටයුතු සිදු කරන්නේ බොහොම පිළිවෙලටයි. ඉතින් ඒ වගේ අඩුවක් වෙන්න දෙන්නේ නැහැ. කරන පින්කමට කොච්චර වේදන් ගියත් ඒ කටයුතු සිදු කරගෙන හොඳින් නිමාවටපත් කරනවා. පූර්ව චේතනාව හොඳ වෙන්න ඕන, මුංචන චේතනාව හොඳ වෙන්න ඕන, අපර චේතනාව හොඳ වෙන්න ඕන. සමහර මිනිස්සු දාන දෙන්න කලින් හිත නරක කරගන්නවා. මෙච්චර මේ පින්කමට වේදන් වුණා. බුදුහාමුදුරුවෝ දේශනාවේ සඳහන් කරලා තියෙන දාන දෙන්න කලින් හිත පිරිසුදු කරගන්න කියලා. ඒකට කියනවා පූර්ව චේතනාව කියලා. හරිද? දැන් මට මේක දුරකථනයෙන් ආරාධනා කළා. දුරකථනයෙන් මතක් කළා. ඉතින් තවවුලක් ගියා මේ දානේ මම හිතන්නේ තව කෙනෙකුට බාර දෙන දෙකරයි කියන නංගිලා ඉගෙදරට. මේ සම්බන්ධීකරණය එතන පොඩ්ඩක් දුර්වල වුණා. ඉතින් ඒක මම මේ පෙරීදා හත් විකාශනයෙන් මතක් කරපු නිසා ඒක වෙලාවට නතර කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අනුව මතක තියාගන්න බොහොම සන්තෝෂභාවයටපත් වෙන්න ඊළඟට දානේ දෙන වෙලාවෙත් ඔබ හිත පිරිසිදු වෙන්නේ වෙලාවේ දානේ පූජා කරන්න. එතුමියත් ඇමරිකාවේ ඉඳගෙන හිත පිරිසිදුවේ වියදම් කරපු මේ සල්ලි වලට හිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාවෙන් තමයි. එහෙම නැත්නම් මේකට හිතක් පහළ වෙන්නේ නැහැ. එතුමියගේ හිතගත මූලික කරගෙනයි මේ කටයුතු සිදු කරන්නේ. එහෙම නැත්නම් මරණකම් මේ සල්ලි ගොඩ ගහගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා ජීවිතේ දුක් විඳලා ආසාවෙන් තමයි මනුෂ්‍යාත්මයක්වත් නැතුව ජීවිතේ නැවත බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. එතුමිය ඒ හිත හදාගෙන මේ අතහැරීම කරන්නේ බොහෝම පරිත්‍යාගශීලීවයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා දාන දෙන වෙලාවේ පිට පිළිසුදු හොඳ හිතෙන් මේ දාන
පූජා කරන්න දාන ආනිසංස මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්. ඊළඟට දාන දීන ඉවර වෙලා පින්නොත් දාන දෙන අවස්ථාවේ පූර්ව චේතනාව දෙන්න කලින් ඇති කරගත්ත දාන දෙන වෙලාවේ අපර මුන්තන අපර ඒ වාගේ පූර්ව චේතනාව අපර චේතනාව ඒ වාගේම ওই විදියට දාන දීන ඉවර වෙලා අනේ අපිට මේ කටයුත්ත අපිටත් සම්බන්ධ වෙලා දායක වෙලා දාන උයන්න කියලා මේ කටයුතු බොහෝම යුද්ධයක් කරලා අපිටත් මේ අවුරුද්ද පළ විශ්වුන් කෝටියා සියලු දෙවියෝ මෑමදිනාම ආරක්ෂා කර දෙත්වායි කියන මේ ආශිර්වාදයයි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට මේ වෙලාවේ විශේෂයෙන්ම මාළි ජයසූරිය මහත්මිය ඇමරිකාවේ ඉඳන් අද මේ අෂ්ට පරිස්කාර අවශේෂ පිළිකර සහිත මේ මහා දානමය පින්කම සහ උපාසක පිරිසකේ දානය පූජා කිරීමෙන් ජනිත කරගත් පින් ලෝකපාලක දෙවියන් අනුමෝදන් වේවා. ඉති අනුමෝදන් වෙන දෙවියන්ගේ දිව්‍යාශිරු වරාත් වරදනේ කරගෙන දේවෝතියෝ කරගනිත්වා කියන මේ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අතුරුපත් වෙලා ප්‍රාර්ථනා කරන බෝධිහිම තුන් නිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් හැමෝම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියමු. ආකාශත්තා දෙවුම්මත්තා දේවානාගා මහින්දිකා අෂ්ටපරිස්කාර අවශේෂ පිළිකර සහිත පූජාවන් පිළිගැන්වීමෙන් පූජා කිරීමෙන් සියලු ආකාරයෙන් ජනිත කරගන්නේ ගුණා උදාසරසලාන සංඥාවේ සුපරේ උදුපසී දුමහාතුන් වහන්සේලා නිදේ තමිනවර දාරකාන්ද නිත්‍ය මංගල පරම සුන්දර සුඛස්මේ තුනියනි ජනසෙන්න මේ අවුරුදු 24කට ගණන් භාවප්‍රාප්තවන්තේ තුනවෝ ගමගේ අගතීන නියම් වහන්සේ ඇතුළු මිය පරලෝයන්තේ තුනක සියලු දෙනාගේ මනමි මිය ගියා දෙනාති වරදයාට දෙවියන්ට සියලු සත්ත්වයන්ට උපාපියම දිනාට මත්තුතුන් නිවනි ජනසෙන්න මේ සිද්ධ කරගත් දාන සංස කුසල ධර්මය පාරමිතාවක්ම වේවායි ප්‍රාතිහාර්යක්ම වේවායි බුදු පෙරහරක්ම වේවායි කියා තින්දාත්‍රි කියන යොකුන්ද ආදර සිතින් තින් අනුමෝදන් විය යුතුය.
අවස්ථාවේදී අපිට දානේ ලබා දීලා ඒ පින්වතුන්ට පින් දෙන්නයි අපේ හාමුදුරුවන් වහන්සේ විසින් පින් දුන්නා. ඉතින් අපි ශිල්පීන් වශයෙන් සුළුයි හරි පින් දෙන්න ඕන මේ අවස්ථාවේදී. ඒ නිසා මම මේ අවස්ථාව කරගන්නවා. ඒ පින් දීම සම්බන්ධව දීර්ඝ වශයෙන් අපේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කරමින් ඒ පින් දුන්නායේ මේකේ ඥාතින්ට ඒ වගේම අපි දන්නවා හොරේවල හන්දියේ ඒ අක්කා අපි දන්නවා හොඳටම ඒ අසවති ඒ මෑනියෝ මේ ගිහිලා දැන් අවුරුදු 24ක් 25ක් වගේ 24ක් වගේ කිව්වා අපේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා එතුමිය වෙනුවෙන් එතුමියගේ දියණිය විසින් අද දින මේ සිල්වත් පිරිසට දානමාන පූජා කරමින් සස කැවිලි සමග කිරි පැණි ඒ වගේම පිරිකර ඒ වාගේ පූජා කරමින් විශේෂයෙන්ම මේගේ මෑණියන්ට පින් දීමේ අදහසින් ඒ ඥාතීන් තම මේ සහෝදරිය සමග මේ දූ දරුවන් එකතු වෙලා ඥාතීන් එකතු වෙලා මේ සිල්වත් පිරිසට දානයක් දීලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එතුමිය ඒ රටේ ඉන්න ඇමරිකා ගණපති ජීවත් වෙන දියණිය විසින් මේ කටයුතු සම්පූර්ණ සම්පාදනය කරයි කියලා අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේ දේශනා කරන ලැබුවා. එම නිසා විශේෂයෙන්ම අපි පළමු කොටම අපි පින් දෙමු අපේ හොරේවල හන්දියේ ඉතිපුලේ අපේ හිතවත් අපිත් එක්ක ගොඩාක් සම්බන්ධකම් මේ දවස්වල තිබුණා. අපේ මම හිතන්නේ අපේ ළමයා ඉස්කෝලේ ගිහින් පන්ති ගියත් තනියෙන් ගෑවුණා කෙනෙකුට යන්න දුන්නේ නැහැ. නවත්තගෙන දෙමව්පිය හරි කවුරු හරි ගෙන්න ඕනේ මේ මහත්මිය ඒ දෙමව්පියන්ට බාරදී සිරිතක් මේකේ මෑණියන්ගේ සිරිතක් කරනවා. ඒ වගේම එතුමියට අපි මේ අද දුන්නු දානයෙන් කුසල ඵලයෙන් පිනේ හේතුයෙන් එතුමිය පින් ගන්නා බලාපොරොත්තු ස්ථානයක ඉන්නවා නම් මේ අද දුන්නු මේ දානයේ බලයෙන් එතුමියගේ පරලෝක ජීවිතේ සපවත් වෙලා උතුම් නිවන් සම්පත්තිය ලැබේවා කියලා. ඒ වගේම අද මේ දානය සකස් කරලා ඒ කොංගොර හේලේ ඉඳලා හදාගෙන ඇවිල්ලා මේ දානය සකස් කරලා ඒ පියර කර දුන්නු ඒ අයගෙන් මේකේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් ජීවිතයක් ගත කරන්න දුර්වංගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා කියලා අපි පින් දෙනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ දානය ගෙහත් බෙදලා ඒ අපි සිල්වත් පිරිසකට කියලා අපි මේ තුමන්ලා ඒ අපිට මේ දානය සකස් කරලා පූජා කරලා අපි දානය ළඟට ගහලා බෙදලා අපි ඉඳුරු අස් කරලා මේ සෝදල බිහිසු කරලා ඇත්ත විශාල පින් කොටස් ටිකක් සස් කරගත්ත ඒ දරුවෝ දැන් දාන විදාපු ඒ සියලු පිරිස. ඉතින් විශේෂයෙන්ම මතක් කරගන්න ඕන මේ අවස්ථාවේදී මේ සිල් පිරිසකට අපි දුන්නු දානයෙන් අපේ සංසාර ගමන කෙටි කරගන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රැකියාව කරන අයගේ රැකියාව කටයුතු සාර්ථක වේවා. ලැබුවා වූ 2020 වර්ෂයේ කිසිම දුකක් කරදරයක් පීඩාවක් නිසා නැතුව මේ දුන්නු දානයේ හේතුව බලෙන් තුරුන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.